මිස්ටර් පිස්සු මොනවා මේ ළඟ මේ මිනිස්සු බඳින්න නැතුව ඉන්නද වගේ කාර්යකට බැර කරනවා. ඉබ්බට මේ කටවල දෙනක හිතපයිද කියලා. මොන්ද දෙන්නම් උඹට. හරිද? ඉතින් ඔබ එහෙම කරපුවම හරිද? ඔබ එහෙම කරපුවම හරිද? මගේ බලව මගේ කොන්ද? මගේ අර මගුල් තුන හය තුනේ යන්න. මේක මගුල් හයක් කරගනි. මගේ සල්නයිට් එක හරිද එතකොට? දැන් ඔය ගියේ සල්නයිට් එකද? මගේ සල්නයිට් එක හරි. හදන්න නැහැ. වාහනේ. එන්න ගිහම මගේ සල්නයිට් එක. බලව කොන්ද? බලව මගේ කොන්ද? නේ එහෙම කරන්න එපා. එහෙම කරන්න එපා කියන්නේ මොකද්ද? නේ යකපාස එහෙම ඔබ මේක මගුල් හයක් කරගනි. නෑ එහෙම කරන්න එපා. නෑ හදන්න. නෑ හදන්න. මේ බුදු අම්මෝ රයිස් හදුවම බලන්න. බලන් ඉන්න. යා අම්මා තාත්තට තෙල් නැති ඇති ඔය අම්මා. මම මේ එහෙම කරන්නේ ඕමද? ඇඩ්වාන්ස් කරන්නේ. හදන්න මගේ ස්ටාර්ටර් මොටරේ හදාගනි. ඇඩ්වාන්ස් තරම් දින අයර ගියා. බල හද ඉන්ටර්ගේ බලන්න. දැන් තවත් බලන්න. අම්මේ. නවදුම්. හදන්න. වේ මගේ මගුල් හල්තුන බම්බු ගහගටි. මේක මගුල් හද කරගනින් උඹ. හදව මචං. හදව. බල ලඩරන් කෑලි හදන හැමදාම කියන මේ මගුල. හදව. නැස කරලා තාපන් කියලා. හදමයි. බල අනේ තවත් බලන්නනේ. අනේ අම්මේ. තවත් බලන්නනේ. බැලුණා අම්මේ. කර්මය. මම සරණයිට් එක මට අහුවෙන්නේ කොතන කරේ මම සරණයිට් එක ස්ටාර්ටර් මොටරේ කරලා පෙන්නන්න. ඇඩ්වාන්ස් තරම් තින්නේ කරුවේ අම්මා. ඇඩ්වාන්ස් නෑ මගුලරි. මගේ ජීවිතේ මෙහෙම පාසෙක්ගේ මේ පීචාමෙල නෑකෝ. මෙච්චර. මේ මෙහෙම පීචාමෙල කාර් එකක් හැදුවමයි. නෑ. හදන්න. මේ පැත්ත බලන් ඉන්න. මේ පැත්ත බලන් ඉන්න. බලපන්. අම්මා. මට සැලුනයිට් ඕනත් නෑ. සාජන් දන්නවා ඇති නොදන්නවා ඇති. මම අවුරුදු 6ක් සර්විස් එක උතුරේ. ඔව් සර්. අපි දැන් තව අවුරුදු 2ක් කරන්න තිබ්බේ. නමුත් මගේ පොඩි භාෂා ප්‍රශ්නයක් තිබ්බා. ඒ හින්දා යාවේ. මේක සාමාන්‍යයෙන් දැන් අපි ඩියුටි එකක් කරනකොට ලොකු පොඩි කියලා තුප්පත් පොසත් ભેදේ නොබලා සේවය කරන්න ඕනි. ඔව් සර්. සාජන් ටයිටස් කල්පනා කරනවා ඇති මට මේවා හම්බුනේ කොහොමද කියලා. මම වෝටර් කලර්ස් පෙට්ටියක් කරන් පාට කරලවත් එක ඇමතිතුමාලට හිස නමලවත් කඩේ ගිහිල්ලවත් නැතුව දාඩිය මහන්සිය තිත්තට ඩියුටි එක කරලා හම්බ කරපුවා. yes sir. අන්න ඒක දන්නවා සර්. ඇත්තටම මාව ගන්නවා ආදර්ශයට. දැන් මම මේ යුනිෆෝම් එක ඇඳන් පස්සේ සාජන් ටයිටස් Hello.